මාව වයිෆ් විශ්වාස කරා. ඒ කියන්නේ කවුරුත් මාව විශ්වාස කරන්නේ නැතුව ඉන්න තැනකදී අන්න එතන තමයි මගේ ටර්නින් පොයින්ට් එක. ඒගොල්ලෝ මාව විශ්වාස කරේ නැහැ මට පුළුවන් කියලා. එයා මාව විශ්වාස කරද්දි මට හිතුණා මෙයා මාව විශ්වාස කරනවා. එතකොට තමයි අර මට අර අමුතු අර මේ මොකද කියන්නේ ප්‍රබෝධයක් වගේ ආවේ මේ වැඩේ කරන්න පුළුවන් කියලා. විශ්වාසය මුවාවෙන් එන්නේ ලව් එක තමයි. කියන උනන්දුව මට මේ තේරුණා මේ කියන්නේ දැන් ඔය වගේ මිනිස්සුන්ට ඒ වගේ මේ වයිෆ් කෙනෙක් ඉන්න ඕනේ. නැත්නම් මේ වැඩේ දුවන්න අනිවාර්යයෙන්. මේක මැනේජ් කරන්න බෑ. ඒක පර්සනලි මටත් එහෙමයි. කියන්නේ අපි මැනේජ් කරන්න කවුරු හරි ඉන්න ඕනේ. අපේ ලයිෆ් එක මේ ඩේ ටු ඩේ ලයිෆ් එක මැනේජ් කරන්න කවුරු හරි ඉන්න ඕනේ.